ඔහේ නම් මහ පුදුම ගෑණියෙක්. කලබල වෙන්න නැතුව ඉන්නකෝ මං කියන්නම්. මොනවද කියන්න තියෙන්නේ? මං අමාරුවේ වැටිලා හිටියේ. ඔයා ළඟට ආපු වෙලාවෙවත් ඔයා මට කිසිම උදව්වක් කළේ නැහැ. ඉතින් මං ගොතපු කතාව ටිකක් විතර දිග්ගැස්සලා ගියා. ගත්තු ණය මම ඉක්මනින්ම ගෙවන්නම්. එතකොට හරිනේ? එතකොට හරිද? මගෙන් බර ගානක් කඩාගෙන තව ලැජ්ජ නැතුව කියවන හැටි විතරක්. ඉතින් ඒකට ඔයා මොකද ඔච්චර කෑ ගහන්නේ? අහන්න හැටි විතරක්. ඉතින් ඔයා මොකටද ඔය ඕන නැති වැඩ වලට මාව යොදා ගන්න හදුවේ? මොකක්? යූමින් හොන් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා නම් මෙහෙම කළාම ඒක කඩාකප්පල් වෙනවනේ. ඉතින් ඔයානේ මට බොරු කියලා කෑම කන්න මාව මේ වගේ තැනකට එක්කන් ආවයා. ඔල්මාදෙන් කියනවද මන්ද? ඔහෙට නම් හොඳටම පිස්සු. තමුන් වංචාකාරියක්. මොකද ඔය? ඔහොම කතා කරන්න එපා. ඇයි කතා කළොත් ඔහේ මට මොනව කරන්නද? මමත් ඔයාට එහෙමම කතා කරනවා. දෙනව දෙකක්. මට ගහන්න? ගැනුට ගහනවා පිරිමියෙක්ද? මම ගහන බලන්න ගහන චණ්ඩියක්ද ගහන ඉතින් ගහනවකෝ Must it happen? හොඳ වැඩක්. මේකේ ගත්තේ අපි තමයි. මමයි මේකේ අයිතිකාරී. මේ බලන්න මේ තියෙන්නේ. මේ ලියකියවිලි ඔක්කොම නිවැරදි. අරුන් දෙන්න කේත් තිකුණලා. ඒ නිසා දැන්ම ඔයාට මෙහෙන් පිට වෙලා යන සිද්ධ වෙනවා. ලියකියවිලි තිබුණාට ඇත්තටම මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද දැන් තියෙන ප්‍රශ්නේ? ඔය කොන්තරාතුවට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මේ ගේ ලියාපදිංචි කරලත් ඉවරයි. මේක මගේ ගේ. ඒක හොරාට විකුණලා. එන්න මොකක්ද දුවමනාව? මේ මගේ ගේ බැංකු පොතයි සේරම විකුණලා දාලා හොරෙන්. ඉන්ස්පෙක්ටර් කිම් පොඩ්ඩක් මෙහාට එන්න. පොඩ්ඩක් ඉන්න. හොඳයි. අනේ මට මේ වතාවට යන්න දෙන්න. අනේ මේ දරුවා ගැන සලකලා යන්න දෙන්න. කරුණා කරලා.
මොකද්ද? ඉතින් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඔප්පු දෙරප්පු ඔක්කොම නිරවුල්නේ. ඒකෙන් ප්‍රශ්නයක් නැහනේ. එහෙමනේ හොය දැන් කියන්නේ මට ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. හරි. එහෙනම් පස්සේ මොන ගහමු. ගේ ගැන නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට තව මොන හරි කියන්න තියෙනවද? සරයක් කිව්වනේ මේ ගේ විකුණන්නේ නැහැ කියලා. ඔයා රැවටුණු එක ගැන මට කනගාටුයි. ඒත් මේ ගේ වංචා කරලා මගෙන් ගන්න කාටවත් මං ඉඩ තියන්නේ නැහැ. ඔයා කොහොමද ඒක කියන්නේ? මම මේකට සල්ලි ගොඩක් වියදම් කළා. තේරුණාද? හරි මං ඔයාගේ සල්ලි ආපහු ගෙවන්නම්කෝ. ඉක්මනටම. ඉක්මනට? කියනවා. අතේ සතයක් නැතුව කොහොමද ඉක්මනට ගෙවන්නේ? මේ තියෙන්නේ. මේක බලන්න. මොකද්ද ඔය? වැඩි ප්‍රසිද්ධියක් නැති වුණාට මං ඉන්ටර්නෙට් එකට නවකතා ලියනවා. ඒකෙන් ලැබෙන කතරු භාගය ඔයාලට දෙන්නම්. ඊටු ටිකත් මං ඉක්මනටම ගෙවන්නම්. හම්බෙන විදිහට මම ටික ගෙවන්නම්. මට ඕනේ කොහොමින් හරි මේ ගේ බේර ගන්න. මේ ගේ හැදුවේ මගේ තාත්තා ගොඩාක් දුක් විඳලා. පොඩි කාලේ ඉඳලම මමත් මේ ගෙයිම කොටසක්. ඒ නිසා මට මේ ගේ කාටවත් අයිති වෙන්න දිලා බලන් ඉන්න බෑ. ඔය තියෙන මම ලියපු නවකතාව. ඒක කියවලා ඔයාම තීරණයක් ගන්න. ඒකෙන් ලැබෙන සල්ලි ඔයාට දෙන්නම්. මට ගේ දෙන්න.